Hi guys, welcome back to my channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා අලුත් කෙනෙක් නම් මගේ නම ඉමාෂි. මම 3rd year medical student කෙනෙක්. ඉතින් අද vlog එකෙන් ගෙනාවේ මේ week එකේ මම මොනවද කරේ කියලා. ඉතින් උදේම නැගිටලා බලද්දි අහස හොඳටම කළු කරලා තිබ්බේ. හැබැයි හොඳ වෙලාවට වැස්සේ නැහැ. ඉතින් ready වෙලා faculty canteen එකට ආවා breakfast එක ගන්න. ඉතින් එන්න මාත් එක්ක hospital එකට යමු. මේ week එකේ අපිට start කරන්නේ STD appointment එක. ඒ කියන්නේ sexual transmitted diseases ගැන. ඉතින් ඒකෙදී අපිට ඒ diseases හැදෙන්නේ කොහොමද? ඒවා අවදානම් තියෙන මොන වගේ communities වලටද? ඒවකින් prevent වෙන්නේ කොහොමද වගේ දේවල් ගැන කියලා දෙනවා. මේ පේන ඔයාලට අපේ හොස්ටල් එක. ඉතින් හොස්ටල් එක ළඟම තමයි අපේ ෆැකල්ටි එකක් තියෙන්නේ. මේ ඈතින් ඔයාලට පේන්නේ අපේ ෆැකල්ටි එක. උදේට හොස්පිටල් එකට යන්න අපිට බස් එකක් ගෙනා ෆැකල්ටි එක ගාවටම. දවල්ට ආපහු එන්නත් ඒ බස් එක තියෙනවා. ඉතින් guys මේ තියෙන අපේ hospital එක. Teaching hospital Verticala. එහෙනම් දැන් අපි යමු STD clinic එකට. ඉතින් මේ තියෙන්නේ STD clinic එක. first floor එකේ තමයි තියෙන්නේ. මුල්ම දවස් ටිකේ අපිට ඒ diseases ගැන තියෙන articles වගේ පොත් වගේ දුන්න කියවන්න. ඉතින් ඒත් එක්කම අපේ යාළුවෙක් birthday එකත් ඉතින් ඒකට අපිට හැමෝටම treats ගෙනල්ලා තිබ්බා. මේ තියෙන්නේ ඉතින් අපිට STD ගැන lectures තිබ්බ තැන. අපිට presentation දාලා ඒව ගැන කියලා දුන්නා. ඊට අමතරව ඒවට කරන ටෙස්ට්, ඒවා පොසිටිව් නෙගටිව් වෙන්නේ කොහොමද වගේ දේවලුත් අපිට කියලා දුන්නා. මේ අපොයින්ට්මන්ට් එක අවසානයේ ඉතින් අපිට ඇසෙස්මන්ට් එකක් තිබ්බා. ඉතින් ඒක ඉවර වෙලා තමයි අපි මේ හැමෝම hina වෙලා ඉන්නේ. එහෙනම් දැන් යමු අපි හවස ලෙක්චර්ස් වලදී මොකද වුනේ කියලා බලන්න. මුල් දවස් ටිකේ අපිට lectures තිබ්බේ lab එකේ. මේ දවස්වල teach කරන්නේ අපිට statistics ගැන. මේ lesson එක අපිට ගොඩක් ඕන වෙන්නේ අපේ research එකේ වැඩවලට. ඊට පස්සේ දවස්වල අනිත් groups වල presentation වගේකුත් තිබ්බා. තව ඒත් එක්කම lectures උත් තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පැරා ක්ලිනිකල්ස් මේ වීක් එකේ තිබ්බේ. කොහොම හරි මේ දවස් ටිකේම හොඳටම වැස්ස. ඉතින් වැස්ස තියෙද්දි මට නම් හරිම කම්මැලි නිදා ගන්නවයි හිතෙන්නේ. ඒත් ඉතින් වැඩ කරන්නත් ඕනේ. ඉතින් කොහොම හරි වැඩක් කරලා ටිකක් වැඩිපුර නිදා ගන්න අමතක කරේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීක් එක මම ගත කරේ.
මේ වගේ තවත් වීඩියෝස් වලට ඔයාලා කැමති නම් කමෙන්ට් එකක් පල්ලෙහින් දාගන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. bye bye.